වලින් තමයි මේ පත් එක හදන්නේ. මම කලින් හදලා පිච් එකට දාලා තිබුණේ. දැන් අරන් මේ හදන්න යන්නේ මිදිකොළ පත් එක. මේක ඇතුලේ තියෙන බත්. ඔතලා දාලා තියෙන බත්. මිදිකොළේ තමයි බත් එක ඔතන්නේ හරි රසයි මේක. මේක පැය 3ක් උයන්න ඕන ලිපේ. පැය 3ක් ලිපේ තියලා තියන්න ඕනේ. ඊට පස්සේ තමයි කන්න පුළුවන්. හවස කෑමට ගන්න පුළුවන්. දැන් ලිපේ තිබ්බොත් අලවහන්නේ අපි ඒකට දාන සෝස් එකට මේ සෝස් එක ගන්නවා රොම්මාන් කියලා. එතකොට ලුණු කුඩු, තක්කාලි පේස්ට් එක, සියඹලා පේස්ට් එක, මජි එක කැටියක්, වතුර. මුලින් තමයි මේ පැණි එක හදන්නේ. කොහොම දානවා පැණි ටිකක්. එකෙන් තමයි රසය එන්නේ. ලුණු ටිකක් දානවා. ඊට පස්සේ පේස්ට් එකෙන් දානවා. මේ තමයි මේ මොනවාද සියඹලා. ටිකක් දානවා. ඔලිව් ඔයිල්. අපි දැන් මේ හදාගත්ත සෝස් එක එහෙම දානවා. දාලා ඒකට උදින් මිදිකොළ මේ ඩැමේජ් මිදිකොළ අරගෙන මෙහෙම මේ ටික වහලා දානවා. ඔහොම තමයි යා ලිපේ තියෙන්නේ. වතුර බෝතලයක් තියන්න ඕනේ උඩින්. අපි එකක් වහන්න ඕනේ ප්ලේට් එකක්. පැය 3ක් මෙහායි දෙන්න ඕන ඔය විදිහට.